සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයා Adobe Creator Cloud එක පාවිච්චි කරන කෙනෙක් නම් ඔයා දැනටමත් Adobe softwares පාවිච්චි කරනවා නම් ඔයා පාවිච්චි කරන්නේ genuine නොවන softwares නම් ඔයාට Adobe ආයතනයේ මේ වගේ දැන් මැසේජ් එකක් එවලා ඇති. ඉතින් මේ මැසේජ් එකෙන් කියන්නේ genuine නොවන softwares පාවිච්චි කරනවා නම් genuine softwares පාවිච්චි කරන්න කියලා තමයි Adobe ආයතනයෙන් අපිට මෙන්න මේ error message එක එවලා තියෙන්නේ. ඉතින් මේ error message එක ආපු අයට උන ගැටලුව තමයි එයාලට Adobe softwares පාවිච්චි කරන්න බැරි වුණා. ඉතින් ඒ හින්දා ගොඩක් අය කරේ Adobe softwares සල්ලි දීලා මිලදී ගන්න සිද්ධ වුණා. ඉතින් එතනදී තව ඔප්ෂන් එකක් අපිට බලා ගන්න පුළුවන් වුණා මේ Windows Defender හරහා අපිට network bypass කරලා අපේ network එක disable කරලා අපිට Adobe softwares එක genuine නොවන softwares පාවිච්චි කරන්න පුළුවන් විදියට ගොඩක් අය මම දැක්ක YouTube එකේ වීඩියෝස් කරලා තිබ්බා. ඉතින් මෙතන තියෙන ගැටලුව තමයි ඔයා Adobe softwares genuine නැතුව පාවිච්චි කරනවා නම් ඔයාට Adobe ලාගෙන් හම්බෙන benefits කිසි දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයාට software එකේ තියෙන smooth එක බලා ගන්න වෙන්නේ නැහැ. ඉතින් genuine විදියට සහ genuine නැති විදියට පාවිච්චි කරපු experience එක මට තියෙනවා. ඉතින් මගේ experience එක ඔයගොල්ලොත් එක්ක බෙදාගත්තොත් එහෙම මම කාලයක් පාවිච්චි කරේ genuine නැතු softwares. ඉතින් මගේ PC එකේ spec අනුව මම ඒ විදිහටම දැනටමත් පාවිච්චි කරා නම් Adobe softwares වල තියෙන මම පාවිච්චි කරන වැදගත්ම software එක Adobe Premiere Pro software එක latest version එක මට පාවිච්චි කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපි දන්නවා ඉතින් සාමාන්‍යයෙන් genuine නැතුව softwares පාවිච්චි කරාම ඒ softwares වල පොඩි errors තියෙනවා කියලා. ඉතින් එතකොට විශේෂම දේ තමයි අපිට smooth එකේ software එක පාවිච්චි කරන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මෙතන softwares විතරක් නෙමෙයි games උත් මේ විදිහම තමයි. ඉතින් මම ඒ නිසාම genuine softwares වලට ගියා. ඉතින් මම genuine softwares වලට ගිය වීඩියෝ එකක් මම කලින් කරලා තියෙනවා Adobe softwares සම්බන්ධව. ඉතින් ඒකේ මම හැම විස්තරයක්ම කියලා තියෙනවා අයි මම genuine softwares පාවිච්චි කරේ කියලා. ඉතින් genuine නොවන softwares පාවිච්චි කරනකොට අපි අනිවාර්යයෙන්ම privacy ගැන හිතන්න ඕනේ. ඉතින් ඒ වගේ ගැටලුවක් වුණ නිසායි මම genuine softwares වලට මාරුනේ. ඉතින් එතනදී හම්බුනේ මට පළවෙනිම ප්‍රධානම benefit එක තමයි මේ softwares මාර විදියට smooth මට පාවිච්චි කරන්න පුළුවන්කම හම්බුණා. ඉතින් මගේ lap එකේ spec අනුව මට Adobe Premiere Pro software එකේ latest version එක දැන් හොඳටම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ හේතුව නිසා තමයි Adobe ආයතනයෙන් genuine softwares පාවිච්චි කරන්න කියලා error message එවලා තියෙන්නේ. ඉතින් මෙතනදී කොටසකට පුළුවන්කමක් තිබ්බ genuine softwares ගන්න. ඒ තමයි ඔයා online සල්ලි හොයනවා නම් ඔයා Adobe softwares වලින් ඒ කියන්නේ graphic designs වලින් සල්ලි හොයනවා නම් ඔයාට ප්‍රශ්නයක් නැහැ. ඔයාට genuine softwares මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයා online වලින් සල්ලි හොයන්නේ නැති කෙනෙක් නම් සාමාන්‍යයෙන් ඔයා graphic designs පුරුදු වෙන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා graphic designs වලින් කිසිම මුදලක් හොයලා නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ අයට සිද්ධ වුණා අර Windows Defender වල internet connection එක bypass කරලා disable කරලා පාවිච්චි කරන්න. මේකට විසඳුමක් විදිහට මම කලින් වීඩියෝ එකක් කරා මේ Adobe Creator Cloud එක මිලදී ගන්න අමාරු අයට ගොඩක් අඩුවට Adobe Creator Cloud එක මිලදී ගන්න විදිය ගැන. ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් දැන් ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එකේ පෙන්න මේ වීඩියෝ එක. ඉතින් ඒ වීඩියෝ එක ගිහිල්ලා අනිවාර්යයෙන්ම බලන්න. ඉතින් මම links description එකේ note down කරලා තියන්නම්. ඔයාලට එතනින් උනත් ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. මම මේ වීඩියෝ එකේදී A to Z කතා කරා Adobe Creator Cloud එක කොහොමද ගොඩක් අඩු මුදලකට ගන්න කියලා. ඒ කියන්නේ $4කට වගේ මුදලකට Adobe Creator Cloud එක ගන්න කියලා. මම එතනදී ගත්තේ Adobe Creator Cloud එකේ student and teachers කියන subscription එක. මම හිතන්නේ ඒක ගොඩක් හොඳයි. මොකද අපි all apps වලට යනවට වඩා ඒකේ තියෙන benefits ටික පාවිච්චි කරාම ගොඩක් හොඳයි. සාමාන්‍යයෙන් professional මට්ටමේ graphic designs කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් Adobe ලාගේ all apps වලට යන්න. එහෙම නැත්නම් ඔයා සාමාන්‍ය කෙනෙක් නම් ඔයාට කොහොම හොඳටම ප්‍රමාණවත් Adobe ලාගේ student and teachers කියන එකට යන්න. මොකද ඒකේ අපිට හැම software එකක්ම තියෙනවා, හැම benefit එකක්ම තියෙනවා. ඉතින් අපි දන්නවා original software පාවිච්චි කරනකොට මම ඔයගොල්ලන්ට කලින් කිව්වා වගේ smoothly අපිට වැඩ කරන්න පුළුවන් හැම software එකක්ම. ඒ වගේම තමයි අපිට original softwares පාවිච්චි කරද්දී Adobe ආයතනයෙන් benefits හම්බ වෙනවා. ඉතින් මේ benefits මොනවාද කියලා මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් ඉස්සරහට අපිට හම්බෙන benefits මොනවාද කියලා. ඒ වගේම තමයි Adobe ආයතනයෙන් අපිට දීලා තියෙන තවත් chance එකක් තමයි ඔයා original softwares භාවිත කරලා තියෙනවා නම් ඔයාට මේ softwares සාමාන්‍යයෙන් හම්බ වෙන්නේ අවුරුද්දක් විතරයි මේ plan එක හම්බ වෙන්නේ. ඊට පස්සේ ඔයා නැවත ඊළඟ අවුරුද්දේ ඔයාට සිද්ධ වෙනවා මේ subscription එක අලුත් කරන්න. ඉතින් මේ අවස්ථාවේදී ඔයාට පුළුවන් Adobe ආයතනත් එක්ක contact කරගෙන පොඩි chat එකක් දාලා ඔයාට ඊළඟ subscription එක discount එකක් ඇතුව මිලදී ගන්න. ඉතින් මේ වගේ chance
ගන්න පුළුවන් Adobe ආයතනත් එක්ක කන්ටැක්ට් වුණොත් ඉතින් මටත් ඒ වගේ දෙයක් වුණ හින්දායි මම ඔයගොල්ලන්ට විශ්වාසනීයව මේ විදිහට වීඩියෝ එකේ කියලා දෙන්නේ. ඉතින් මම මයි කලින් වීඩියෝ එකේදී කිව්වේ $4ක වගේ මුදලකට Adobe Creator Cloud එක මිලදී ගන්න විදිය. ඒ වීඩියෝ එක කරලා මාස එකමාරක් දෙකක් ගියාට පස්සේ පොඩි ප්‍රශ්නයක් ආවා. එතුමා ඒ වීඩියෝ එක කියලා දුන්න ප්‍රයිස් එකට අපිට නැවත Adobe Creator Cloud එක මිලදී ගන්න බැරි වෙච්ච එක. ඒ කියන්නේ ප්‍රයිස් Adobe ආයතනයෙන් වෙනස් කරලා තිබ්බ නිසා. කොහොම හරි ඒ ගැටලුව මට ආවේ නැහැ. මොකද මම පළවෙනි පාර මිලදී ගත්ත නිසා. පසුව මම මගේ අවුරුද්ද සබ්ස්ක්‍රිප්ෂන් එක ඉවරුනාට පස්සේ මම ආයේ මිලදී ගන්න යනකොට මට ගොඩක් වැඩි වුණායි මුදල. පස්සේ මම මේ ගැන හෙව්වා. තව මේ වගේ රටවල් තියෙනවද කියලා. මම එතනදී පාවිච්චි කරේ විදිය ඔයගොල්ලෝ දන්නවා. ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් මුලින්ම මේ වීඩියෝ එක බලන්න. මම එතනදී කරේ වෙනත් රටක් හරහා මිලදී ගත්ත එක කරේ. ඉතින් ඒ නිසා මේ වීඩියෝ එක මුලින්ම බලන්න. ඉතින් මම ආයෙ අලුතෙන් මිලදී ගන්න යනකොට මම බැලුවා මේ සඳහා වෙනත් රටවල් තියෙනවද කියලා අඩුවට මිලදී ගන්න. ඉතින් ඒ කාලේ තිබ්බා ගොඩක් රටවල් අඩුවට මිලදී ගන්න. හැබැයි 2025 වෙනකොට Adobe ආයතනයෙන් සම්පූර්ණයෙන්ම වෙනස් කරලා තියෙනවා හැම රටකටම ප්‍රයිස් එක. ඒ කියන්නේ කලින් අඩුවට තිබ්බ රටවල් දැන් ටිකක් වැඩි වෙලා තියෙනවා ප්‍රයිස් එක. ඒ වගේ Adobe ආයතනය සම්පූර්ණයෙන්ම අප්ඩේට් කරලා තියෙනවා රටවල් වලට. ඉතින් මෙතනදී මම Adobe ආයතනය කන්ටැක්ට් කරගත්තා මට අඩුවට මිලදී ගන්න පුළුවන් විදිහට. එතකොට මම කලින් පාවිච්චි කරපු රට හරහා තමයි Adobe ආයතනත් එක්ක සම්බන්ධ වුණේ. එතකොට මම එයාලට කිව්වා මට මේ ප්‍රයිස් එක වැඩි කියලා මට පුළුවන් ද කියලා ඩිස්කවුන්ට් එකක් ගන්න. එතකොට Adobe ආයතනයෙන් මට පොඩි ඩිස්කවුන්ට් එකක් දුන්නා. එයාලා ලින්ක් එකක් දීලා ඒකෙන් ගිහිල්ලා පේමන්ට් එක කරලා මිලදී ගන්න කියලා. හැබැයි එයාලා දුන්නේ ඩිස්කවුන්ට් එකත් මට ඒ මුදල සාපේක්ෂව මට ඒ ප්‍රයිස් එක ගොඩක් වැඩි. ඉතින් මොකද සාමාන්‍යයෙන් මම තාම ඔන්ලයින් එකේ මුදල් හොයන කෙනෙක් නෙමෙයි. ඉතින් මගේ පෞද්ගලික රැකියාවෙන් තමයි මම මේ ගේම ගහන්නේ. ඉතින් කොහොම හරි මට ඒ මුදල වැඩි නිසා මම මේ ගැන තවත් හොයද්දී මට ඒ රටවල් අතරින් එක රටක් හම්බුණා. ඉතින් අද වීඩියෝ එකකින් මම ගෙනාවේ ඒ රට මොකක්ද කියලා තමයි ඕගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ. ඉතින් ඔයාලත් Adobe Creator Cloud එක අඩුවට ගන්න ඉන්නවා නම් ඔයාලා මුලින්ම මගේ කලින් වීඩියෝ එක බලන්න. කලින් වීඩියෝ එකේ මම A to Z කතා කරනවා. හැබැයි මම මේ වීඩියෝ එකේදී A to Z කතා කරන්නේ නැහැ. මම මේ වීඩියෝ එකේදී කරන්නේ කලින් වීඩියෝ එකේ කරන ස්ටෙප් ටිකමයි. හැබැයි මේ වීඩියෝ එකේදී අපිට වෙනස් කරන්න ඕන දේවල් ටික විතරක් මම highlight කරලා ඕගොල්ලන්ට කියලා දෙන්නම්. ඉතින් මේ වීඩියෝ එකේදී අපි ප්‍රධාන ලෙස වෙනස් කරන්න ඕනේ මොන රටද? ඒ රට මම highlight කරලා කියනවා. ඉතින් රටේ නම කියන්නේ නැහැ. මොකද මේ වගේ දේවල් කියලා වීඩියෝස් කරාම සමහර විට ඉදිරියේදී මේ chance එකත් අපිට නැති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ හින්දා මම රටේ නම කියන්නේ. නමුත් මම ඕගොල්ලන්ට මේ දේවල් highlight කරලා තේරෙන විදිහට සරලවම කියලා දෙන්නම්. හැබැයි මම A to Z මේ වීඩියෝ කතා කරන්නේ නැහැ. ඒ නිසා ඔයාලා මගේ කලින් වීඩියෝ එක මුලින්ම බලලා ඒ ස්ටෙප් ටික බලා ගන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මම මේ වීඩියෝ එකේ highlight කරලා කතා කරන දේවල් ටික ඒ වීඩියෝ එකේ ඇඩ් කරගෙන පාවිච්චි කරන්න. ඉතින් මේ වීඩියෝ එකේ කියලා දෙන්නේ කලින් වීඩියෝ එකේ ස්ටෙප් ටිකමයි. හැබැයි අපිට වෙනස් කරගන්න ඕන දේවල් ටික විතරයි මම මෙතනදී කතා කරන්නේ. ඉතින් ඒ හින්දා ඔයාත් Adobe Creator Cloud එක අඩුවට ගන්න ඉන්නවා නම් වීඩියෝ එක අවසානයේත් අනිවාර්යයෙන්ම නරඹන්න. වීඩියෝ එකේ කිසිම තැනක් මිස් කරගන්න එපා. මොකද ඒක ඔයාගේ වීඩියෝ එකේ ඔයාගේ වැඩේට අසාර්ථක වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. ඒ හින්දා මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට වටිවි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම channel එකට අලුත් කෙනෙක් නම් ඔයා තාමත් channel එකට ඇවිල්ලා වීඩියෝස් බලලා subscribe කරලා එකතු වෙන්න අපේ channel එකට. right අපි මුලින්ම කතා කරමු අපේ කලින් වීඩියෝ එකේ පොඩි සාරාංශයක්. ඒක කතා කරලම අපේ වීඩියෝ එක ප්‍රධාන තැනට අපි යමු. ඉතින් කලින් වීඩියෝ එකේ මම කරේ වෙනත් රටකට කනෙක්ට් වෙච්ච එක. කනෙක්ට් වෙලා තමයි Adobe Creator Cloud එක මිලදී ගත්තේ. ඉතින් එතනදී මම භාවිතා කරේ රට තමයි තුර්කිය. ඔයගොල්ලෝ දන්නවා තුර්කියේ දවස්වල ගොඩක් අඩුවට තමයි Adobe Creator Cloud එක තිබ්බේ. ඉතින් තුර්කියට මම කොහොමද කනෙක්ට් වුනේ? ඒ හැම දෙයක්ම කලින් වීඩියෝ එකේ මම කියලා තියෙනවා. මම Google Chrome කියන software එක තමයි භාවිතා කරේ. Google Chrome වලින් extension එකක් download කරගත්තා VPN extension එකක්. ඉතින් මෙතනදී VPN softwares download කරෙත් නැහැ මම extension එකක් download කරගත්තා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් software download කරගෙන උනත් වැඩේ කරන්න. ඉතින් අපි බර වැඩ කරන්න ඕනේ නැති හින්දා අපි සහැල්ලුවෙන් වැඩේ කරේ. මම extension එකක් ගත්තා VPN එකට. ඒ extension එක හරහා මම තුර්කියට connect වුණා. ඊට පස්සේ මම Google එකට ගිහිල්ලා Google එකේ search කරා Adobe Region කියලා. Adobe Region කියලා search කරලා පස්සේ ඒකේ එන පළවෙනි site එකේ මම Adobe Region එක තෝරගත්තා තුර්කිය කියලා. ඊට පස්සේ මම ගියා නැවත Adobe website එකට. ඉතින් Adobe website එකට ගියාට පස්සේ ඕගොල්ලන්ට මෙන්න මේ වගේ මුලින්ම pop up වෙනවා. එතනදී ඕගොල්ලන්ට පෙන්වුවේ ඔයාලා ඉන්න රට. ඉතින් ලංකාව නම් ශ්‍රී ලංකා කියලා පෙන්වන්නේ නැහැ බොහෝ දුරට පෙන්වන්නේ USA කියලා පෙන්නයි. කොහොමත් මගේ පෙන්වුවේ මම ඉන්න රට ඉතාලිය. ඊට පස්සේ එහා පැත්තෙන් පෙන්වුවා තුර්කිය කියලා. එතකොට අපි අනිවාර්යයෙන්ම site එකත් open වෙන්න ඕනේ. අපි
VPN එකෙන් කනෙක්ට් වුණ රටට. ඉතින් තුර්කිය කියලා මම සර්ච් කරා. එහෙම සර්ච් කරලා ඊට පස්සේ මම කරේ price and plan වලට ගිහිල්ලා ඒ සයිට් එකේ price and plan වලින් තෝරගත්තා student and teachers කියන plan එක. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ට කැමති plan එකක් තෝරගන්න. ඉතින් මම තෝරගත්තේ teachers and student plan එක. මොකද teachers and student plan එකේ තමයි අපිට ගොඩක් අඩුවට මිලදී ගන්න පුළුවන්. මොකද මේකට ගොඩක් discount හම්බෙලා තියෙනවා. ඒක තෝරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඒක මාසිකව ගෙවන්නද නැත්නම් එකපාර අවුරුද්දටම ගෙවන්නද කියලා තෝරන්න පුළුවන්. ඒ විදිහට තෝරලා මම ගියේ next step එකට. ඉතින් ওই දේවල් ටික තමයි කරන් යන්න තියෙන්නේ. ඉතින් අපිට තුර්කිය දැන් බයිදන පාවිච්චි කරන්න බෑ. අපිට පාවිච්චි කරන්න පුළුවන් රටක් තමයි දැන් මම ඕගොල්ලන්ට කියන්න යන්නේ. ඉතින් මේ සාමාන්‍යයෙන් ඒ කාලේ වෙනකොට තවත් අපිට තිබ්බ රටවල් බ්‍රසීලය, ආජන්ටිනාව වගේ රටවලුත් තිබ්බ අඩුවට. නමුත් 2025 වෙනකොට මේ රටවල ප්‍රයිස් එක වෙනස් වෙලා තිනවා. ඉතින් මේ හැම රටකටම අනුව දැනට තියෙන අඩුවටක් තමයි මම ඕගොල්ලන්ට තෝරලා අද වීඩියෝ එකේ අරගෙන ආවේ. ඉතින් මේ රට තමයි මම මේ රට කෙලින්ම කියන්නේ නැහැ. ඔයාලට ලේසියෙන්ම රට හොයාගන්න පුළුවන් මොකද්ද කියලා. ඒ රට තමයි අපේ අසල්වාසී රට. දැන් ඕගොල්ලන්ට මම හිතනවා කිව්වම තේරුම් ගන්න පුළුවන් කියලා. ඉතින් ඔයා කරන්න ඕනේ මොකද්ද? Google Chrome එකට ගිහිල්ලා අර කලින් වීඩියෝ එක වගේ එක්ස්ටෙන්ෂන් එකක් ඩවුන්ලෝඩ් කරගත්තා VPN. ඊට පස්සේ VPN එක්ස්ටෙන්ෂන් එකෙන් ඔයාට ඒ අසල්වාසී රටට කනෙක්ට් වුණා. ඊට පස්සේ Google එකේ Adobe region කියලා ටයිප් කරලා වෙබ්සයිට් එකට යන්න. ඒකෙත් තෝරන්න අපේ අසල්වාසී රට තෝරලා ඕකේ දීලා ඊට පස්සේ Adobe කියන official site එකට යන්න. ඒ site එකට ගියාට පස්සේ ඔයාට නැවත මෙන්න මේ වගේ message එක පෙන්නනවා. මෙතනින් ඔයාට පෙන්වන්නේ ඔයා ඉන්න රටයි අසල්වාසී රටයි පෙන්නයි. ඒ අසල්වාසී රට තෝරද්දී ඔයාට සමහර විට පෙන්නයි භාෂාව තෝරන්න පෙන්නයි. ඉංග්‍රීසි වලින් නම් ඉංග්‍රීසි කියලා තෝරනවා. නැත්නම් ඒ රටේ භාෂාව තෝරනවා. ඉතින් ඔයාට ඒ රටේ භාෂාව තේරෙන්නේ නැහනේ. ඒ හින්දා ඔයා ඉංග්‍රීසි කියලා තෝරන්න. මොකද අසල්වාසී රටේ ඉංග්‍රීසි කතා කරන හින්දා ඉංග්‍රීසි තමයි තෝරන්නේ. ඉතින් ඉංග්‍රීසි කියන තේරුවට පස්සේ ඔයාගේ page එක සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි වලින් තමයි බලා ගන්න පුළුවන් වෙන වෙබ්සයිට් එක. ඉතින් අපේ කලින් වීඩියෝ එකේදී අපි තුර්කි තෝරද්දී අපිට තවත් එක්ස්ටෙන්ෂන් එකක් ඩවුන්ලෝඩ් කරගන්න උනා Google Translate වගේ එක්ස්ටෙන්ෂන් එකක්. මොකද වෙබ්සයිට් එක ඉංග්‍රීසි වලට හරව ගන්න තුර්කි භාෂාව තේරෙන්නේ නැති හින්දා. ඉතින් මේකෙදී එහෙම ප්‍රශ්නයක් නැහැ. මේකෙදී අපිට කෙලින්ම ඉංග්‍රීසි තෝරගන්න තියෙනවා. ඉංග්‍රීසි තේරුවට පස්සේ ඔයාට හම්බ වෙනවා price and plan කියලා පල්ලෙහාට ගියාම තියෙනවා. එතනින් ඔයාට තෝරගන්න පුළුවන් ඔයා මොකද තෝරගන්නේ subscription එක. ඔයාට all apps ද එහෙම නැත්නම් ඔයා student and teachers කියන එකද තෝරගන්න කියලා තෝරගන්න පුළුවන්. ඉතින් මම recommend කරන්නේ teachers and student එක තෝරගන්න. ඒක සාමාන්‍යයෙන් ගොඩාක් මිල අඩුයි. මම මේක ගත්තේ මාසිකව ගෙවන්න. ඉතින් ඔයාලට මාසිකව ගෙවන්නත් පුළුවන්, අවුරුද්දකට ගෙවන්නත් පුළුවන්. ඉතින් මම මාසිකව ගෙවන්න ගත්තේ මට උනේ ඩොලර් වලින් $7.50 වගේ මුදලක්. ඒ කියන්නේ රුපියල් වලින් ගත්තොත් රුපියල් 2250ක් වගේ මුදලක් තමයි සාමාන්‍යයෙන් වෙන්නේ මාසිකව ගෙවන්න ගත්තොත්. ඉතින් මම හිතන්නේ ඒක ගොඩක් වාසි. මොකද ඔයාලට අවුරුද්දකට ගත්තත් මාසිකව ගෙවන්න ගත්තත් teachers and student එක ගොඩක් වාසි. ඒකට හේතුව තමයි අපිට teachers and student එකේ මෙන්න මේ දේවල් ටික අපිට හම්බ වෙනවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් දැන් ස්ක්‍රීන් එකේ තියෙන මේ softwares ටික සහ ඔයාලට එයාලගේ membership එකේ තියෙන pack එක හම්බ වෙනවා. ඒ වගේම තමයි original softwares වලට අපිට benefits හම්බ වෙනවා. ඉතින් මම ඒක ඔයගොල්ලන්ට දැන් පෙන්නන්නම්. Adobe Creative Cloud එකේ මේ විදිහට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන benefits කියලා තියෙනවා. මේ benefits වලට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන දේවල් ටික අපිට original softwares පාවිච්චි කරාම හම්බෙන benefits ටික තමයි මේ තියෙන්නේ. අනික මම අරන් තින්නේ student and teachers එකේ. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් Creative Cloud all apps කියලා තමයි තියෙන්නේ. ඒක GB 100ක් මට දීලා තියෙනවා මේ student and teachers කියන එකට. ඊට අමතරව Adobe Fonts, එතකොට Adobe Stock එකේ අපිට images දීලා තියෙනවා. ඊට අමතරව අපිට generative credits හම්බෙලා තියෙනවා. මාසෙකට credits 1000ක් හම්බෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒක ඔයාලට ගොඩක් වටිනවා. ඔයා මේ AI Power 5 වගේ Adobe ලගේ පාවිච්චි කරනවා නම් ඒක ඔයාලට ගොඩක් වටිනවා. ඉතින් මේක ඔයාලට පාවිච්චි කරන්නත් පුළුවන් වෙන්නේ ඔයා original softwares පාවිච්චි කරොත් පමණයි. ඔයා genuine නැති softwares පාවිච්චි කරනවා නම් ඔයාට මේක පාවිච්චි කරන්න වෙන්නේ නැහැ. ඉතින් AI පහසුකම ගන්නත් ඔයාට original softwares භාවිතා කරන්න වෙනවා. ඉතින් ඊට අමතරව අපිට තවත් benefits මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය හේතුව නිසා තමයි මම ඔයගොල්ලන්ට කිව්වේ original softwares භාවිතා කරන්න කියලා. ඉතින් teachers and student plan එකේ ඔයාට පුළුවන් මාසිකව ගෙවන්න තෝරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අවුරුද්දට එකපාර ගෙවන්නත් තෝරගන්න පුළුවන්. ඉතින් ඒක select කරාට පස්සේ ඔයාට next කරාට පස්සේ ඔයාට එනවා step 3ක් follow කරන්න මේක buy කරන්න යනකොට. ඉතින් පළවෙනි step එක තමයි ඔයාගේ මෙන්න මේ විදිහට ඔයාගේ email එක ගහන්න ඕනේ Creative Cloud එකේ. ඉතින් ඔයාට Creative Cloud account එකක් නැත්නම් ඔයා පළවෙනි පාර නම් buy කරන්නේ ඔයාට Creative Cloud account එකක් හදාගන්න වෙනවා. ඉතින් Creative Cloud account එකක් හදාගත්තට පස්සේ ඒකේ email එක මෙන්න මෙතන type කරාට පස්සේ ඔයාට continue දෙන්න තියෙන්නේ. continue කරාට පස්සේ ඔයාගේ next step එකට යනවා. ඒ තමයි මෙන්න මේ වගේ payment කරන්න ඔයාලට පෙන්නනවා. මෙතනදී ඔයාට ඔයාගේ debit credit card දාලා ඔයා details දීලා ඔයාලට payment කරන්න පුළුවන්.
පුළුවන්. ඉතින් මෙතනදී පොඩි ගැටලුවක් තියෙනවා. ඒ තමයි මෙතනදී කන්ට්‍රි එක වාට පෙන්වන්නේ වා තෝරගත්තේ කන්ට්‍රි එක. ඒ කියන්නේ අපි අසල්වාසී රට තමයි වාට පෙන්වන්න කරන්නේ. එතකොට වාට අසල්වාසී රටේ කාඩ් එකක්ද අවශ්‍ය වෙන්නේ. වාගව තියෙන ක්‍රෙඩිට් කාඩ් එක මෙතනට භාවිත කරන්න පුළුවන්. ඉතින් ලංකාවේ ඉන්න ලංකා ක්‍රෙඩිට් කාඩ් එක භාවිත කරන්න පුළුවන්. ඉතින් මගේ කලින් වීඩියෝ එක බලපු අයට පොඩි ප්‍රශ්නයක් වුණා. මේ සබ්ස්ක්‍රිප්ෂන් එක මිලදී ගන්නකොට මෙන්න මේ හරිය තමයි ගැටලුව උනේ. ඒ කියන්නේ පේමන්ට් ඔප්ෂන් එක හරිය. ඒ කියන්නේ ගොඩක් අයට මෙතනදී පේමන්ට් කරන්න ගියාම මැසේජ් එකක් ඇවිල්ලා තිබ්බා පේමන්ට් කරන්න බෑ. රටවල් දෙක වෙන රටවල් දෙකක් බැංකුවට කතා කරන්න කියලා මෙන්න මේ වගේ එරර් මැසේජ් එකක් ඇවිල්ලා තිබ්බා. ඉතින් මෙතනදී මටත් ඔය දේ වුණා. මම ඔන්ලයින් වලට කාඩ් එක භාවිත කරනවා. ඒ වගේම මගේ පර්සනල් වලට භාවිත කරනවා කාඩ් එක. එතකොට මම ඔන්ලයින් වලට භාවිත කරපු කාඩ් එකේදී මට ඔය එරර් එක ආවා. මම 3-4 පාරක් try කරා මට ඔය එරර් එක ආවා. ඒතකොට මම පර්සනල් විදිහට භාවිත කරන කාඩ් එකෙන් මම පළවෙනි පාර try කරද්දි මට පේමන්ට් කරන්න බැරි වුණා. නමුත් මම ආයෙ පාරක් try කරනකොට මට පර්සනල් කාඩ් එකෙන් පේමන්ට් කරගන්න පුළුවන් වුණා. ඉතින් මම ඕගොල්ලන්ට කියන්නේ ඕගොල්ලන්ට මෙන්න මේ වගේ ගැටලුවක් ආවොත් ඔයාලා කාඩ් දෙක තුනක් තියෙනවා නම් ඒ වලින් try කරලා බලන්න. එහෙම නැත්නම් ඕගොල්ලෝගේ ගෙදර කාගේ හරි කාඩ් එකකින් try කරලා බලන්න. ඉතින් මෙතනදී ඕගොල්ලන්ට පුළුවන් ඔයාලා මාසිකව නම් ගෙවීමේ ක්‍රමය ගන්න. ඉතින් ඔයාලා ගෙදර කාගේ හරි එහෙම නැත්නම් යාළුවෙක්ගේ කාගේ හරි කාඩ් එකකින් පළවෙනි පාර මිලදී ගත්තට පස්සේ වාගේ ඊළඟ මාසේ කැපෙන්න ඕනේ. වාගේ කාඩ් එකකින් නම් ඔයාට ඒක set up කරගන්න පුළුවන් ඊළඟ මාසේ කැපෙන විදියට. ඉතින් ඒ කියන්නේ මම ඉන්ටර්නෙට් වලට පාවිච්චි කරන වෙන කාඩ් එකක් මගේ පර්සනල් වලට පාවිච්චි කරන වෙන කාඩ් එකක්. ඒතර මගේ ඉන්ටර්නෙට් වලට පාවිච්චි කරපු කාඩ් එක වැඩ කරේ නැහැ. මම පාවිච්චි කරේ පර්සනල් වලට පාවිච්චි කරපු කාඩ් එක තමයි මගේ වැඩ කරේ. ඉතින් මම පළවෙනි මාසේ පර්සනල් කාඩ් එකෙන් buy කරා. ඊට පස්සේ මගේ next month එකේ payment එක කැපෙන්න ඕනේ මගේ ඉන්ටර්නෙට් කාඩ් එකෙන්. ඉතින් මම කරේ Creator Cloud එකට ගිහිල්ලා වගේ ප්‍රොෆයිල් එකට ගිහිල්ලා එතන තියෙනවා Adobe account කියලා. ඒ Adobe account වලට ගියාට පස්සේ ඔයාගේ වෙබ්සයිට් එකෙන් Adobe account එක login වෙනවා. ඊට පස්සේ එතන තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් edit billing and payments කියලා ඔයාලට පෙන්නයි. ඊට පස්සේ එතනට ගිහිල්ලා ඔයාට පුළුවන් ඔයාගේ වැඩ කරපු නැති කාඩ් එක add කරන්න. හැබැයි ඔයා මේ කාඩ් එක add කරන්න ඕනේ ඔයාගේ කලින් තිබ්බ කාඩ් එක තියලාම තමයි add කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාට කලින් කාඩ් එක අයින් කරන්න පුළුවන්. ඒ කියන්නේ මම කරේ මගේ පර්සනල් කාඩ් එක තියෙද්දිම මගේ ඉන්ටර්නෙට් වලට පාවිච්චි කරන කාඩ් එක add කරා. ඊට පස්සේ පර්සනල් කාඩ් එක මම එතනින් remove කරා. ඊට පස්සේ මගේ මාසේ කැපෙන විදියට ඔටෝමැටික් කැපෙන්න දාලා තිබ්බේ. ඒ නිසා කැපෙන දවසට කලින් දවස් මම කාඩ් එකට අවශ්‍ය මුදල දාගන්නවා. ඊට පස්සේ ඔටෝම Adobe ආයතනයෙන් මගේ මුදල් කපා ගන්නවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාත් ඔටෝ කැපෙන්න දාගත්තොත් ඔයාගේ කාඩ් එකේ කැපෙන දවසට කලින් දවසේ සල්ලි දාලා තියන්න. නැත්නම් ඔයාට මේ process එක manually කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ හින්දා කලින් සල්ලි දාලා තියාගත්තොත් ඔයාට ප්‍රශ්නයක් නෑ. ඔයාගේ කාඩ් එකේ ඔටෝම සල්ලි කැපෙනවා. right. ඊට පස්සේ ඔයාට තුන්වෙනි ස්ටෙප් එක එනවා. ඒ කියන්නේ පේමන්ට් එකට අවශ්‍ය කරන කාඩ් ඩීටේල්ස් දීලා ඉවරලා ඔයා ඒක කන්ටිනියු කරාට පස්සේ ඔයාට තුන්වෙනි ස්ටෙප් එක එනවා. ඒ තුන්වෙනි ස්ටෙප් එකේ තමයි අපිට ෆිල් කරන්න ෆෝම් එකක් එන්නේ. එතනදී අපිට ස්ටුඩන්ට් and ටීචර්ස් කියලා තියෙනවා. ඒකේ අපිට තෝරන්න දෙනවා ඔයා ටීචර් කෙනෙක්ද ස්ටුඩන්ට් කෙනෙක්ද කියලා. ඒකේවත් තෝරන්න my teacher lecture staff කියන එක තෝරන්න. ඊට පස්සේ ඔයාට ඔයාගේ නම සහ last name එක type කරන්න දෙනවා. ඒ නම සහ last name එක type කරලා පස්සේ ඔයාගේ school name එක type කරන්න දෙනවා. ඒ කියන්නේ ඔයාගේ university එකේ නම type කරන්න දෙනවා. ඉතින් මෙතනදී ඔයා university එකේ නම නෙමෙයි type කරන්න ඕනේ. university කොහෙද තියෙන්නේ කියලා type කරන හොඳටම ප්‍රමාණවත්. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මතක ඇති මම කලින් වීඩියෝ එකේදී type කරේ University of Istanbul කියලා. ඉතින් ඉස්තාන්බුල් කියන්නේ තුර්කියේ තියෙන capital city එක. ඉතින් අනිවාර්යයෙන්ම capital city එක university එකක් තියෙනවානේ. ඉතින් අපේ ලංකාවේ University of Colombo. ඉතින් කොළඹ වල අනිවාර්යයෙන්ම university එකක් තියෙනවා. ඉතින් මෙතනදී type කරන්න ඕනේ ඔයා University of අසල්වාසී රටේ තියෙන capital city එක. මම මෙතනදී කියන්නේ ඒ මොනවාද කියලා. ඉතින් ඔයා දන්නවා මොකක්ද capital city කියලා. ඉතින් එහෙම දන්නේ නැත්නම් Google එකේ search කරන්න අසල්වාසී රටේ capital city කියලා. එහෙම නැත්නම් ඔයාට මෙහෙම search කරන්න පුළුවන්. අසල්වාසී රටේ නම ගහලා එහි තියෙන university කොහෙද තියෙන කියලා බලලා ඒ අදාළ city වල නමක් වුණත් type කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට University of Milano, University of Rome, University of Colombo, University of Nigambo වගේ නිකන් ඔයාට city එකක් වුණත් type කරන්න පුළුවන්. දැන් capital city එකම අදාළ නැහැ. ඔයාට University of ඒ අසල්වාසී රටේ තියෙන city එකක් වුණත් type කරන්න පුළුවන්. හැබැයි Google එකේ මුලින්ම search කරගන්න කොහෙද තියෙන්නේ කියලා university තියෙන තැන් බලලා ඔයා search කරන්න. ඊට පස්සේ ඔයාට ඊළඟ step එක එනවා ඔයා යුනිවර්සිටි කොයි වගේ කෙනෙක්ද කියලා. ඒ කියන්නේ ඔයා මොනවද උගන්වන්නේ කියලා එනවා. ඔයාට ඉතින් තෝරන්න පුළුවන් කැමති එකක් තෝරන්න පුළුවන්. ඉතින් මම නම් තේරුවේ business, economics, mathematics කියන එක තමයි මම නම් තේරුවේ. ඉතින් ඔයගොල්ලන්ට කලින් වීඩියෝ එකේදී මතක ඇති මම මේ විදිහටම ඒක තේරුවා. ඉතින් ඒ ටික ඔයාලා අනිවාර්යයෙන්ම ඒ වීඩියෝ එක බලන් කරන්න. අර මම කිව්වා වගේ highlight point තමයි අසල්වාසී රට ඊළඟ දේ තමයි මෙන්න මෙතන යුනිවර්සිටි එකේ දාලා ඒ නම දාන එක. ඉතින් phone numbers කිසි දෙයක් දෙන්න එපා. බැරි වෙලා හරි ඔයාගෙන් address එකක් කිව්වොත් ඔයාට පුළුවන් Google එකේ search කරලා ඒ අසල්වාසී රට
කන්ටැක්ට් ඇඩ්‍රස් එකක් මෙතනට දාන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ accept and subscription කියන එක ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාට පස්සේ ඔයාලගේ subscription එක complete වුණාද කියලා ඔයාලට pop up වෙනවා message එකකින්. ඊට පස්සේ ඔයාලට Adobe Creator Cloud එක genuine විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම මාසිකව නම් ගෙවන්න ගත්තේ ඔයාලට අනිවාර්යයෙන්ම ඊළඟ මාසේ කැපෙන දවසට කලින් දවසේ සල්ලි දාගෙන automatic කැපෙන්න තියන්න. නැත්නම් ඔයාලට මේ process එක නැවත manually කරන්න සිද්ධ වෙනවා. ඉතින් අද වීඩියෝෙන් කතා කරේ Adobe Creator Cloud එක ආපු error message එකට විසඳුමක් වගේම Adobe Creator Cloud අඩුවට මිලදී ගන්න හොඳම දැනට තියෙන මොකද්ද රට කියලා තමයි අද වීඩියෝෙන් කතා කරේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකට ගොඩක් ඉන්ටරෙස්ටිං වීඩියෝයක් වෙන්න ඇති කියලා. ඒ වගේම තමයි මම මේ කියලා දුන්න දේ බොහොම පරිස්සමට පාවිච්චි කරන්න. මොකද ඒකට හේතුව තමයි ඔයා මේක අනවශ්‍ය විදිහට ඕන විදිහට පාවිච්චි කර උදාහරණයක් විදිහට දෙන දේ පිළිවෙලට කන්න නැතුව ඒක පෙරලගෙන අනාගෙන කන්න ගියොත් එහෙම අන්තිමට අපිට තියෙන දේත් නැති වෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් ඒ හින්දා වැඩි ප්‍රසිද්ධ නොකර සරල විදිහට normal එකේ මේ දේවල් පාවිච්චි කරන්න අපිට ඉදිරියටත් මේ විදිහටම අඩුවට මේක ගන්න පුළුවන් වෙයි. එතකොට නැත්තම් ඉදිරියට Adobe ආයතනයෙන් මේවල ප්‍රයිස් නැවත වෙනස් කරන්න ඉඩ තියෙනවා. ඉතින් එහෙම වුණාම ඔන්ලයින් එකේ මුදල් හොයන්න නැති කෙනෙක්ට ඒක ගොඩක් අසාධාරණයක් වෙනවා. මොකද එයාට මේකේ ඔරිජිනල්ම ප්‍රයිස් එකට ලොකු මුදලක් දීලා කියලා ගන්න වෙනවා. ඉතින් මේ chance එකෙන් ඔයාලට පුළුවන් මං හිතනවා ඔන්ලයින් මුදල් හෙව්වේ නැතත් පෞද්ගලික මුදල් හොයන කෙනෙක් වුණත් මේ වගේ ගාණක් දීලා මිලදීගෙන ගේමක් ගහගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් මමත් පෞද්ගලික මුදල් වලින් තමයි මේ විදිහට YouTube වලට මේ softwares පාවිච්චි කරන්න මේ විදිහට මිලදීගෙන තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකේ ඉඳ ගොඩක් අයට වටිනා වීඩියෝ එකක් වෙයි කියලා. ඉතින් වීඩියෝ ගැන මොකද හිතන්නේ? වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම like කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට වටේවි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක share කරන්න. ඉතින් තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් channel එකට එන්න ඇවිල්ලා videos බලන්න මුලින්ම බලලා ඔයගොල්ලන්ට හොඳයි කියලා හිතනවා නම් මේ videos අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell එක click කරලා තියාගත්තොත් අපේ videos ඉක්මනින්ම ඔයගොල්ලෝ ගාවට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක අවසානට නරඹුවාට ගොඩක් ස්තුතියි. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් නැවත ඉක්මනින්ම හමු වෙමු. හැමෝටම සුබ දවසක්. ජය වේවා.